ව්‍යාපාර තොරතුරු, ආයෝජන තොරතුරු, කළමනාකරන තොරතුරු වගේම අපි වාට ව්‍යාපාර පවත්වාගෙන යන්න දාර උපදෙස් දෙන නාලිකාව විදියට අපි අද කතා කරන්න යනවා ඔයිල් බිස්නස් එකක් නම් පටන් ගන්න යන්නේ ඔයිල් ඉම්පෝට් කරනකොට ඔයාලට මොකද්ද කරන්න ඕන ප්‍රොසීඩියර් කියලා. අපි මේක එක එක කතා කරලා බලමු විස්තරාත්මකව. ඒකට ඔයාලට අවබෝධයක් එයි මේක අපි කොහොමද කරන්නේ කියලා. අපි දන්නවා සාමාන්‍යම ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඔයාලා ව්‍යාපාර ලියාපදිංචි කරන්න ඕනේ. ටින් සර්ටිෆිකේට් එක ගන්න ඕනේ. ඔය දේවල් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා VAT එක ගන්න ඕනේ, ඉම්පෝට් රෙජිස්ට්‍රේෂන් ඒකත් කරන්න ඕනේ. කොහොම නමුත් මෙතනදී පොඩි වෙනසක් වෙනවා. ඔයාලට මොකද කස්ටමර් එකේ රෙජිස්ටර් වෙන්න ඔයාලට ඉම්පෝට් කන්ට්‍රෝල් එකේ අප්‍රූවල් එක තියෙන්න ඕනේ. ඒතකොට මොකද කරන්නේ? මුලින්ම ඉම්පෝට් කන්ට්‍රෝල් එකට රිෆර් වෙනවා ඔයාව. ඒතකොට හැබැයි ඔයා ඉම්පෝට් කන්ට්‍රෝල් එකේ අප්‍රූවල් ගන්න තව තරකට යන්න වෙනවා. ඒ කියන්නේ එනර්ජි මිනිස්ට්‍රි එකේ ලයිසන් එක ගන්න ඕනේ ඔයිල් ඉම්පෝට් කරන්න. මුලින්ම ඔයා කරන්න ව්‍යාපාරය ලියාපදිංචි කරලා ටින් නම්බර් එකත් අරගෙන දැන් අපි දන්නවා කස්ටම් එකේ තියෙන්නේ ආසිකුඩා සිස්ටම් එකේ ඒ වගේම ඉම්පෝට් කන්ට්‍රෝල් එකේ තියෙන්නේ අපි කියනවා ස්ටාර්ලින් කියලා software එක. ඒතර ඒකේ ඔයා කලින් රෙජිස්ටර් මොකද ඒකට ටිකක් වෙලා යන නිසා ඔයා ඒකේ කලින් රෙජිස්ටර් වෙලා ඉන්න ඔයිල් ඉම්පෝර්ටර් කෙනෙක් විදියට ඒකේ රෙජිස්ටර් වෙන්න. ඒතර ඔයාට එතන රෙජිස්ටර් වුණාම ඒ ඉම්පෝර්ට් කන්ට්‍රෝල් එකේ අප්‍රූවල් එක ගන්න ඔයාට බල ශක්තිය මන්ද නැත්නම් power and energy ministry එකේ ලයිසන් එක ඕනේ. නැත්නම් ඔයාට ඉම්පෝර්ට් කන්ට්‍රෝල් එකේ අප්‍රූවල් එක ගන්න බෑ. ඒ නිසා ඔයා power and energy එකේ ලයිසන් එක ගන්න කටයුතු කරනවා. ඒකෙදි මෙහෙම ඔයාට හැම වෙලාවෙම මේක කරන්න බෑ. එනර්ජි මිනිස්ට්‍රි එකේ පබ්ලිෂ් කරන ඔයාලගේ වෙබ්සයිට් එකේ ඔයාට ලයිසන් නිකුත් කරන වකවානු. එතකොට ඔයා ඒක ගැන ටච් වෙන්න. ඒ කියන්නේ එනර්ජි මිනිස්ට්‍රි එකේ වෙබ්සයිට් එක බලන්න. ඒගොල්ලන් කෝල් එකක් දෙන්න. මේ වගේ ඔයා ටච් එකේ ඉඳලා ඒගොල්ලන් පබ්ලිෂ් කරපු වෙලාවට ඔයා ඒකට ඇප්ලයි කරන එක ඇප්ලයි කරනකොට ඔයාගේ නිර්ණායක ටිකක් අහයි. ඒ අදාළ සුදුසුකම් ඔයා සපුරන්න ඒ ඉන්ෆර්මේෂන් දීලා ඒ ෆෝම්ස් පුරවලා ඔයාට ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හැම අවුරුද්දකම ඔයාට මිලියන 6ක කියන්නේ 6 මිලියන් වල අපිට ඒකට මුදලක් ගෙවන්න වෙනවා. එනර්ජි මිනිස්ට්‍රි එකට ඔක වෙනස් වෙන පුළුවන් කාලෙන් කාලෙට. දැන් තියෙන්නේ 6 මිලියන් විතර තමයි ගෙවන්න වෙන්නේ. ඒකට ඔයාට ඒ ඔයාගේ නිර්ණායක ටික සම්පූර්ණ කරාට පස්සේ ඒ 6 මිලියන් ගෙවුවට පස්සේ ඔයාට ලයිසන් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ලයිසන් එක ගත්තට පස්සේ ඉම්පෝර්ට් කන්ට්‍රෝල් එකේ රෙජිස්ටර් වෙලා ඒ අප්‍රූවල් එක ලබා ගන්න. ඊට පස්සේ ඒ අප්‍රූවල් එක ලබා ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඉම්පෝර්ට් කරන්න. ඒ කියන්නේ ඉම්පෝර්ට් කරන්න ඒවාගේ ඒ සුදුසුකම් ටික හරිය. හැබැයි ඔයාලා දන්නවා අපි ඉම්පෝර්ට් කරනකොට ප්‍රොෆෝමා ඉන්වොයිස් එකක් ගෙන්න ගන්න ඕනේ. ඒ වගේම සාම්පල් එහෙම ගෙනගෙන ඒවා අප්‍රූව් කර ගන්න ඕනේ. ඒ දේවල් තියෙනවා. කොහොම නමුත් මේ ප්‍රොසීඩියර් එක බැලුවොත් ඔයා එතකොට දැන් ඔයාට දැන් එනර්ජි මිනිස්ට්‍රි එකේ අප්‍රූවල් එක තියෙනවා. එතකොට ඉම්පෝර්ට් කන්ට්‍රෝල් එකේ අප්‍රූවල් එක තියෙනවා. ඔය ડોකියුමන්ට්ස් එක බේස් කරලා ඔයා ව්‍යාපාරය ලියාපදිංචි කරලා ටින් එකත් අරන් තියෙන නිසා ඔයාට පුළුවන් කස්ටම් එකේ ඉම්පෝර්ටර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා ඒ ෂිප්මන්ට් එක ඔයාට ක්ලියර් කරගන්න පුළුවන් ලංකාවේ පෝට් එක හරහා නැත්නම් කස්ටම් එකට එනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා පෝට් ඔතොරිටි වගේ බඩු එක එනවා ෂිප්මන්ට් එක. ඒක හරහා ඔයාට කස්ටම් එකේ ඒ ඩියුටි ඒවා ටික ගෙවලා ඒ දේ ක්ලියර් කරගන්න පුළුවන්. ඉතින් මම මේකෙදි පැහැදිලි කරන්න හදුවේ ඒ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ප්‍රොසෙස් එක ගැන නෙමෙයි. මේක කොහොමද කරන්නේ කියලා. අපි ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ගැන ගොඩාක් වීඩියෝ තියෙනවා ෆ්‍රී වීඩියෝ ගන්න බලන්න. හැබැයි ඔයාට A to Z බිස්නස් එකේ ලියාපදිංචි කරලා ඒ ડોකියුමන්ට්ස් මොනවද? එතකොට මොනවද HS කෝඩ් කියන්නේ ඒවා හොයාගන්නේ කොහොමද ඔන්ලයින්? එතකොට ප්‍රොෆෝමා ඉන්වොයිස් එක හදාගන්නේ කොහොමද? එතකොට මේ මොනවද LCTT වගේ දේවල් ඕපන් කරගන්න ඒවා ડોකියුමන්ට්ස් එක ෆිල් කරන්නේ කොහොමද? එතකොට income terms, payment terms, paid VAT, facilities එක වෙන special registration, cash flow management ඒ වගේම duty calculation ඒ වගේම අපි duty එක සම්බන්ධයෙන් වෙනම duty product එක gain ඉසින් duty එක calculate කරලා import pre costing එක කරලා product එකේ price එක කීයද කියලා බලලා ඒ දේ කරගන්නත් අපේ course එකේ උගන්වනවා. ඉතින් ඔයාලට free video බලන්න පුළුවන්. අපි ඔයාලට හොඳ දැනුමක්, වැඩි දැනුමක් අවශ්‍ය නම් අපේ course එකට සම්බන්ධ වෙන්න මේ තිරේ දික් කරන WhatsApp නම්බරයට WhatsApp පණිඩක් එවීම ඔයාලට ඒ දේට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉතින් බලන්න මේ දේවල් ව්‍යාපාර මොකක් කරත් ඔයාලට මේ process එක ගැන දැනගන්න අවශ්‍ය නම් අපි එක සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට වෙන consultation එකක් අවශ්‍ය නම් ඒ දේට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ තොරතුරු ටික තමයි මට ගේන්න ඕනවනේ. මම හිතනවා මේක ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. අපි මේකේ අලුත් තොරතුරු වැදගත් තොරතුරු ගොඩාක් අපේ නාලිකාවේ කියනවා. ඉතින් අපි හැම වෙලාවෙම කියන්නේ අපි එක රැඳී සිටින්න කියලා. ඒකට අපි subscribe කරලා bell notification වගේ on කරලා එතකොට අපිට මේ තොරතුරු ඔයාලට ඉක්මනින් ළඟා කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් සාර්ථක කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Be smart, think strategically. Thank you.